හායි මචං සුදුස් අද පරණ අවුරුද්දට එහා ගෙදරක මචං අල්ලපු ගෙදරක වැඩාල්වල තියෙන පොඩ්ඩක් සද්දයි ඩාන් ඩෝන් ඩින් 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 ගානවා. ඒ වගේ දේවල් ඉතින් ඉඳලා හිටලා තියෙනවා. පොර වැඩේ නවත්තන සයිස් එකක් පේන්න නැහැ. ඒකින්ද ඒකත් එක්කම රෙකෝඩ් කරන්න කල්පනා කරා. එතකොට ජර්මනියේ අමිල් සහ ඇමරිකා එක්සත් ජනපදයේ කුමාර මල්ලිලා දෙන්නට බොහොම ස්තුතියි. අවුරුදු තෑගි හම්බුණා. ගොඩාක් ස්තුතියි. ඒක අවුරුද්ද කාල බීලා හොඳට සමරලා ඉන්න පුළුවන්. මේ අවුරුද්දේ මචං ප්‍රශ්න තියෙනවා. දැන් මේ අවුරුද්දේ නැකත්පත් දෙකක් තියෙනවා. මේ මංගල මහතාගේ නැකත්පත ඒ නැකත්පත්‍ර දෙකක් තියෙනවා. ඒ ඇරෙන්න මේ අවුරුද්ද මචං චාටර් කරන්න මේ ආණ්ඩුවෙන් සහ සංස්කෘතික ඇමතිය සහ ආණ්ඩුවේ මේ නීති රීති මගින් ලොකු වැඩසටහනක් ගෙනියනවා. ඒ කියන්නේ මේක මේ සංස්කෘතික මංගල්‍ය චොර කළා දාන්න. ඒ කියන්නේ විකාරයක් විහිළුවක් එහෙම කරන්න. ඉතින් එහෙම කරන්න හේතුවකුත් තියෙනවා මචං. දැන් මුන්ගේ මේ ඉස්ලාම් බත්තික එක්ක ගිහිල්ලා බුරියානි කෑවට හින්දු ආගමේ කට්ටියගේ ඒවල ගිහිල්ලා අර රෙදි පෙරවගෙන පොට්ටු තියාගෙන සෙල්ලම් දැම්මට සිංහල අලුත් අවුරුද්ද කියන එක මචං මේ අවුරුදු කන්න නම් මචං පවුලක් ඉන්න ඕනේ. දැන් මහින්ද මහත්තයාගේ පරිවාර සේනාවම චිචි බිචි නාමලුයි නාමල්ගේ පැටවුනුයි අසිරන්ති මඩම් ලිපගිනි මොලවලා ඒක ලස්සනට කරන වැඩක් නේ මචං. ඉතින් ඒකට පවුලක් ඉන්න ඕනේ. ඉතින් මූන්ට පවුලක් පන්සලක් නැහනේ. ඉතින් අනුර කුමාරට නෑ පවුලක්. කවුද ඊළඟට අගමැතිනිය. එයාටත් පවුලක් නෑ. ඉතින් අනිත් එක අපි දැකලා නෑ කවදාවත් සජිත් ප්‍රේමදාස අර විදියට මේ මොකද බෝනගෙන් ප්‍රශ්නකුත් තියෙනවනේ. ඉතින් සජිත් ප්‍රේමදාස එහෙම අවුරුදු කනවා දැකලත් නෑ. නමුත් මේ නාමල් රාජපක්ෂලා එතකොට අපේ මෛත්‍රීපාල සිරිසේන අපරාධ කියන්නේ මේ කූල් ටූර් රනිල්ලොක්කත් මේ අර දර කෑලි ඔබලා කිරි ටිකක් උතුරලා අවුරුද්ද සමරනවා. ඉතින් මුන්ට සමරන්න මුන්ට පවුල් නැහැ. ඉතින් මම නම් කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් අර දෙන්නට හරි කවුද බිමල් රත්නායක අපේ ඊළඟ ජනාධිපති වෙන්න ඉන්න අපේ මැතිතුමානේ මචං අපේ පේන්ට් ගාමර් තීන්ත ගාන එක තමයි වැඩේ. කෝච්චිය දාගන්න බෑ. මේ අවුරුද්දට ගමට යන්න කෝච්චිය දාලා දෙනවා ගුවන් නුවරට. ඒ බයිලා අරේ පාලම් වැල් පාලම් වගේ එල්ලෙනවා රේල් පාර බදුල්ලට යනකම්. මේ ඉතින් අපේ තීන්ත ගාමරට ඉන්නවනේ හොඳ නෝන කෙනෙක් ඉන්නවා මම දැක්කා අර මාළු කඩේ ඉන්න අපේ නන්දලා වගේ කෑ ගහනවා. අපේ අක්කලා මාළු කඩේ ඉන්නේ කෑ ගහන්නේ අර වලී අරේ මේ ගියාම ඒ වගේ කෑ ගහන්නේ. ඒ ජෝඩු එක්කවලා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ඒගොල්ලෝ ලිපගිනි මොලවල පොඩ්ඩක් එහෙම පෙන්වුවා නම් ප්‍රශ්නයක් නෑ අඩු ගන්න. එතකොට පක්ෂේ නියෝජනයක් තියෙනවානේ. මුන්ට එහෙම පෙන්වන්න බෑ මචං. මොකද මුන්ට ස්පොන්සර් කරන එවුන් ස්පොන්සර් කරන අය ඒ දේවල් වලට කැමති නැහැ. ඉතින් මුන් මේකට ගහනවා පළු යන්න අර හට්ටි මුට්ටි විකුණන ඒවා පාරේ ගහලා එලවල දැම්මා. ඒවා සාධාරණීකරණය කරනවා 100 ගානට. පාරවල් වල බිස්නස් කරන්න දෙන්න හොඳ නෑලු. ජෙප්පෝ කියන්නේ. අර රනිල් වික්‍රමසිංහ මේ කොළඹ හතේ මේ රදල පන්තියේ මේ කොළඹ හතේ සමාජයේ ඒ මිනිස්සයත් අවුරුද්දට හැමෝන්ටම බඩු විකුණ ගන්න දෙන්න කුලියවත් ගන්න එපා. ඔය නගර සභාවලට අරවට මේවට ගන්න. ඒ දවස් ටිකේ බඩු ටිකක් විකුණගෙන මිනිසුන්ට ඒ මිනිසුන්ටත් අවුරුද්ද කන්න බොන්න දෙන්න කියලා ඒ මිනිස්සු ඉඩ දෙන්නේ. අර කොරෝනා කාලේ ගෝඨාභය මහත්තයා ඒ කාලෙත් හට්ටි මුට්ටි වලන් ටික ඕක හරි ලස්සනයි නේ මචං. හැම ටවුන් එකම ලස්සන අර අලුත් මේවා ඇවිල්ලා රතිඤ්ඤා ටිකක් තියෙනවා. අලුත් ඇඳුම් අරව මේවා තියෙනවා. එතකොට නත්තල් කාලෙට තියෙනවා අර ක්‍රිස්මස් ට්‍රීස් විකුණනවා. එතකොට ඔය දෙමළ උත්සව තියෙන කාලෙට මචං උග්ගස් කෙසෙල් ගස් අරව මේවා විකුණනවා ගෙනල්ලා. ඉතින් ඒවා ඇවිල්ලා මේ සංස්කෘතිය අංග මුන්ට ඒවා දිරවන්නේ නැහැ. මුන්ට ඒවා දිරවන්නේ නැහැ. ඒවා ගැන කතා කරපු එවුන් ඉන්නවනේ මේ මොකಾದ මේ ඊළඟට මචං ඊයේ හොඳ නිවුස් එකක් ආවා අර හිටපු බන්ධනාගාර කොමසාරිස්. මුන් මචං මුන් මේ ඇවිල්ලා සම්පූර්ණ නීති විරෝධී අර මම මේවා කලින් කිව්වා. මම අර සිරිමල් එක්කත් කිව්වා. ඒ අරෙන් නිශාන්ත ශ්‍රීවර්ණසිංහත් එක්කත් කිව්වා. මේ වීඩියෝ දැකපු අය දන්නවා මාතේ ඔබ කියපු ඒවා හරියට හරි කියලා. මුන් මචං බලය අතාරින්නේ නැහැ. අනිත් එක මුන් හොරකම් කරන්න අරේ මේ කිසි බයක් නැහැ. ඒව ගැන මම පස්සේ කියන්නම්. ඊයේ ආවා මචං නිවුස් එකක් අර තුෂාර උපුල්දෙනිය කියලා හිටපු බන්ධනාගාර කොමසාරිස්. ඒ මිනිස්සයා මුන් වැරදි කරලා දැන් ওই ගල්ලංගුරු එකටත් කරන්න යන්නේ ඒකනේ. මුන් හොරා කාලා නිලධාරීන් ඇතුළට දාන්න යන්නේ. හරි අනිත් එක ඔය මේ ගල්ලංගුරු කේස් එකේ දැන් කම්පැනි එකට සීල් තිබ්බා. ඒ සීල් තියලා තියෙන්නේ පරණේවත් අදින්න කියලා. දැන් අපිට ආරංචි විදියට ඒක ඇතුලේ ඉන්න අයගෙන් නිවුස් එනවා පරණේ වැදීම කෙසේ වෙතත් මචං
මේ ගනුදෙනු වලට සම්බන්ධ සියලු ලිපි ගොනු ටික උස්සන්න යන්නේ කියලා CID එක දැම්මලා. හරිද? බොහෝ විට වෙන්න පුළුවන් ඒ දේ තමයි. මොකද මුන්ගේ ඇවිල්ලා මුන් තනිකර නීති විරෝධී පාලනයක් ගෙනියන්න හදන්නේ කිසිම බයක් සැකක් නැතුව අර පෙරටුගාමී එකේ පක්ෂ කාර්යාලය අරගත්තා. හැබැයි උසාවියෙන් ඒක නැවතත් ඒගොල්ලන්ට දුන්නා. දැන් මුන් අපීල් කරනවා කියලා කියනවා. එකම දේ ඔය උසාවියයි ඔඩිටර් ජෙනරල් වගේ තැනක් තමයි විශ්වාසය තියන්න පුළුවන්. බ්‍රයිබරි කමිෂන් එක කියන්නේ තනිකර මචං JVP එකේ සාකාවක්. ඒක නන්දන ගුණතිලක පැහැදිලිව කිව්වනේ. ඉතින් බොහොම සීමිත තැනකට තමයි විශ්වාසය තියන්න පුළුවන්. පොලිසිය අරේ මේ ඔක්කොම මේ පැත්තේ ඉඳලා පොලිසියත් එක්ක ගිහිල්ලා නාගරික කොමසාරිස් එක්ක ගිහිල්ලා තමයි සමුපකාර රෝහලේ දොරවල් කඩලා ඔෆිස් කඩලා කුඩු කරලා බලය ගන්නෙ. ඉතින් ඒක නීත්‍යානුකූලයි කියලා පෙන්වන්න. මොකද පොලිසියයි නාගරික කොමසාරිසුයි ගියාම හරිනේ කතන්දරේ. ඉතින් එහෙම තත්ත්වයක් කියන්නේ තත්ත්වේ හරි භයානකයි. ඒවා ඉතින් විපක්ෂය සහ මේ හඩක් නගන්න පුළුවන් සංවිධාන අරවමව තියෙනවා. මානව හිමිකම් කොම කමිෂන් අරව මේවත් තව කමිෂන් තියෙනවානේ 60 මාරක් ඔය මේ රනිල්ලා දාපු. ඉතින් කෙසේ හෝ මේ මානව හිමිකම් කොමිෂන් සභාවෙන් කියලා තියෙනවා මේ තුෂාර උපුල්දෙනියට කරපු වැඩේ සම්පූර්ණ නීති විරෝධී කියලා. මොකද්ද කරේ? මුන්ගේ එකෙකුට මචං ජනාධිපති සමාව දීලා මෙතන අධිකරණ අමාත්‍යාංශයෙන් තමයි ඒ ජනාධිපති සමාව දෙන ලේඛනය මේ අත්සන් කරලා මේවා කරන්නේ. ඒම දීලා මේක මචං ලිස්ට් එකට දාලා එව්වා කියලා අර බන්ධනාගාර කොමසාරිස්ව අල්ලලා හිරේ දාලා ඒ මනුස්සයාගේ රස්සාව නැති කරා. දැන් ඒකේ මේ කියලා තියෙනවා ඒකේ මචං මම වාර්තාව කියවන්න. ඒක වටිනවා. බන්ධනාගාර කොමසාරිස් ජෙනරල්වරයාගේ මූලික අයිතිවාසිකම් අදාළ අමාත්‍යාංශ ලේකම්වරයා සහ හරි අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් සහ රාජ් පොලිසිය මුලින්ම කඩ කර ඇති බවත් ඇමති ඇවිල්ලා කවුද කියලා දන්නවනේ. අර මෙහෙම ගාලා පෙන්නුවේ පොර තමයි ඇමති. දන්නවනේ කවුද කියලා? යසපාලිත නානායක්කාර නිර්මාණයක් රස සාගරයක්. පොර තමයි මේ රාජ් පොලිස් මුලින්ම කඩ කර ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වෙනි සහ 13 වෙනි වගන්ති මගින් සහතික කර මූලික අයිතිවාසිකම් කඩ කිරීම මෙසේ සිදු කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර ඇත. එහිදී අමාත්‍යාංශ ලේකම්වරයා අත්නෝමතික ලෙස නීතියට පරිබාහිරව කටයුතු කර ඇති බව ප්‍රකාශ කර ඇත. එසේම රාජ් පොලිසියද නීතිය නියමයන් පිළිබඳ නැති බව. රාජ් පොලිසිය ගැන මචං කතා කරන්න දෙයක් නැහැනේ. වලන්සානිනේ එතන ඉන්නේ. එසේම රාජ් පොලිසියද නීතියේ නියමයන් පිළිපැද නැති බවත් මෙවැනි අත්අඩංගුවට ගැනීම තවදුරටත් සිදු නොවිය යුතු බවත් පොලිස්පතිවරයා විසින් ඒ පිළිබඳව සියලුම පොලිස් නිලධාරීන් දැනුවත් කර චක්‍රලේඛයක් නිකුත් කළ යුතු බවත් අදාළ කොමිෂන් සභාව තීරණයේ සඳහන් වේ. හරිනේ රෙදි ගලවලා තියෙන්නේ. ඉතින් මේ වගේ කමිෂන් සභාවල් එක දෙක තියෙනවා. ටිකක් ආණ්ඩුවෙන් එන තීරණ අර පුක්සල් එකත් එහෙමනේ. අර මහජන උපයෝගීතා කොමිසමත් එහෙමනේ. දැන් ඒගොල්ලෝ කියලා තියෙනවා ගල්ලංගුරුව මේ පාඩුවින් දා වෙච්ච මේ ඇඩ් කළා තියෙන ගාන ලයිට් බිල වැඩි කරන්න කියන එකට ගල්ලංගුරු සිදුවෙච්ච පාඩුව ඇඩ් කරන්නේ නැතෙයිය කියලා. අපි බලමු. හරි දැන් කොහමත් අවුරුද්දෙන් පස්සේ වෙසක් එකට දෙනවා හොඳ ටොපි ටිකක් දෙයි. යුද්ධෙත් ඇදෙනවනේ මචං. ඉතින් යුද්ධෙත් අපි මේ ඔය මාර විශ්ලේෂකයෝ වගේක් ඉන්නවා ලංකාවේ. මේ ඉරානයේ දිනුම් කියලා කියන යුද්ධයකදී මචං දිනුමක් වැරදුමක් යුද්ධයක් ඉවර වෙනකන් කියන්න බෑ. කොහෙටද වෙන්නේ කියලා ඉරානයට කුඩු වෙන්න ගහනවා. ගහලා ඉවරයි චොරම වෙලා තියෙන්නේ. ඉතින් අනිත් එක අපි දන්නවා ඔය සාකච්ඡා හරියන්නේ නැහැ කියලා මචං. ත්‍රස්තවාදීත් එක්ක සාකච්ඡා කරලා වැඩක් නැහැනේ. පාකිස්තානේ නෙවෙයි සෞදි අරාබියේ නෙවෙයි මේ ඉංගලන්තේ තිබ්බත් ඔය සාකච්ඡා හරියන්නේ නැහැ. මොකද දෙපැත්තෙන්ම දාපු කන්ඩිෂන් මචං කිසිම මෘදු බවක් තියෙන ඒවා නෙමෙයිනේ. ඒවා මේ කරන්න බැරි ඒවා. දැන් මේසර වෙන්නේ දැන් ඉරානෙන්නේ හොමුස් සමුද්‍ර සංධිය වහලා තිබුණේ. ඒ පාර දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් එක වහලා අතන මුංගෙන් මොකක් හරි කරලා ගැලවිලා එන නැව් ඩොනල්ඩ් ට්‍රම්ප් චෙක් කරනවලු. හරි. ඉතින් යුද්ධයකදී කවුද හරි කවුද වැරදි කියන්න බෑ. කොහොම හරි ඔය වැඩේ හරියන්නේ නැහැ කියලා ආයෙත් ගේම පටන් ගන්නවා කියලා ඔක ලොකු විනාශකින් තමයි මචං කෙලවර වෙන්නේ. හරි ඔය අනාවැකි කාර්යොත් කියලා තියෙනවා. ඉතින් ඒකේ ජය පරාජය මොකාට හිමි වෙයිද දන්නේ නැහැ. මේක යුද්ධයක්. මැද පෙරදිග නැත්තටම නැති වෙලා යන්නත් පුළුවන්. ඊශ්‍රායලේ අරේ මේ ඔක්කොම එක්ක ඊශ්‍රායලේ විතරයි මේ චූටි කෑල්ලක් නේ ඊශ්‍රායලේ මැප් එක අරන් බලපන්. ඉතින් ඒකේ තත්ත්වය එහෙමයි.
ඒ තත්ත්වය තියෙද්දී දැන් ඔය ගල්ලංගුරු කේසරව මේවා ඉඳ මචං මේ ආණ්ඩුව හත් පොලේ ගාගෙන නාගෙන ඉන්නේ. හරිද? දැන් මේක කවර් කරගන්න පාර්ලිමේන්තුවේ කෑ ගහන කතා කරන ඒවා සහ හරි ඊළඟට දැන් මේකට කමිෂන් සභාව දැන් මේක කියනවානේ මචං අපි පැහැදිලි කරගමුකෝ ඉතාම සරලව. දැන් මේකේ කියනවා කිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේදීවත් මිලදී ගැනීමේ ක්‍රියාවලියේදීවත් ඊළඟට අර මේ හදිසි මිලදී ගැනීමේ ක්‍රියාවලියේදීවත් කිසිම වංචාවක් සිදු වෙලා නැහැ කියලා. හරි. එතකොට වංචාවක් සිදු වෙලා නැත්තම් හරි වංචාවක් සිදු වෙලා නැත්තම් හරියට කටයුතු කරලා තියෙනවා නම් කොහොමද නිලධාරීන් වැඩිකාරයෝ වෙන්නේ? ආණ්ඩුවයි ඇමතියයි ජනාධිපතියයි කැබිනට් මණ්ඩලයයි වැඩිකාරයොත් නෙමෙයි නම් හරියට වැඩේ සිද්ධ වෙලා තියෙනවා නම් ගල්ලංගුරු බාල කතාව විතරක් ඇත්තනම් නිලධාරී කොහමද පච වෙන්නේ? නිලධාරීත් බේරගන්න ගියේ කෝප් කමිටුවේ සභාපතියා. හරි. නමුත් එතන මොකද එතන හිටියා දිලිතුයි ඩීවී චානකයි සුජීව සේනසිංහයි. මෙයත් හිටියා මං හිතන්නේ දයාසිරිත් හිටියා. දයාසිරි කතා කරන බවක් කරේ මේ අපි පෙනුනේ නැහැ. එයත් කතා කරන්න ඇති. එතන විපක්ෂයේ හිට අන්තිමේදී ඒක ගාලගෝට්ටියක් වෙලා තමයි අරු පච වෙලා තමයි මුන් මෙතෙන්ට ආපුවේ උනුත් ලේකමාගේ ඉඳලා බලශක්තිය අමාත්‍යාංශයේ ලේකමත් අම්බ පච ගෙලින්නේ. ඒක බලන්නකෝ මචං හොඳට ඔයාගෙන මම ගිය සැරේ වැඩසටහනේ තියෙනවා වීඩියෝ එක. හරි කෙටි කරලා බොහොම අරගෙන දැම්මේ ඒක දරණෙන් ලස්සනට එඩිට් කරලා තිබුණා. සම්පූර්ණ වීඩියෝ සුත් ඕනනම් මගේ ගාව තියෙනවා සම්පූර්ණ වීඩියෝ දාන්න කියනවනේ සමහරයෝ. ඉතින් කොමාරි මේක දැන් කමිෂන් එකක් දාලා දිනවා. ඉතින් කමිෂන් දාන්නේ මොකටද? හරියට වෙච්ච දෙයකට. නිලධාරී වග කියන්න ඕනෙත් නැහනේ. හරියට වෙලා තියෙනවනම්. ඒ කියන්නේ මුන් හොරා කාලා දැන් මේක පච වෙලා තියෙන හින්දා දැන් 2009 ඉඳලා ඒ උන් හොයන්න යන්නේ. ඉතින් මේකට දැන් සුසිල් කිදිල් පිටිය කියන එක දාලා තියෙනවා පෝස්ට් එකක්. ඒක දැක්කාම පේනවා මචං මුන්ට කොච්චර අමාරුවක් තියනවද කියලා. ඒ කියන්නේ 2009 ඉඳලා මේ මුන් එන්න ඉස්සෙල්ලා හිටපු බලශක්තිය ඇමතිවරු ඔක්කොන්ටම ලෙඩේ අදින්න යන්නේ. හරි සියලුම දෙනාට ලෙඩේ අදින්න තමයි මේකේ වැරද්ද හොයන එක නෙමෙයි කරන්නේ. මේකෙන් මොකක්ද වුනේ කියලා. අර මේ ගල්ලංගුරු බලාගාරයේ නොරෙච්චෝලේ බලාගාරයේ පටන් ගත්ත දවසේ ඉඳලා මේ වෙනකන් කරපු වංචාවල් අරව ගෙනාපු නැව් 300 ගානක්ද කීයක්ද ඇවිල්ලා තියෙනවා. ඒක තමයි හොයන්න යන්නේ. ඉතින් මේ හරි පැහැදිලි මචං මෙයාලා තනිකර ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩකට යන්නේ කියලා. දැන් ඉතින් ඕකත් මේ විශ්වාස භංගයක් ගෙනල්ලා දැන් ඒක යට ගහන්නනේ හදන්නේ. එතනින් එහාට ඒක ගැන කතා කරන්නේ නැtei කියලා. ඉතින් ඒක හරියන්නේ නැහැ. දැන් ඔය කේමල් අරේ මේ තියෙද්දි අඩු ගානේ විපක්ෂයේ ඉස්සරහට එන්න ඕනේ සටන් පාටයක් අරගෙන මේ පළාත් සභා ඡන්දය තියන්න කියලා. මොකද මම 162ක් තියනවලුනේ මේගොල්ලොන්ට අර හිල්ගාමර් කියනවනේ ප්‍රසන්න ගුණසේනද මොකද්ද කියන එක. ඌ කියනවනේ 162ක් තියනවා කියලා. ඉතින් ඒක අපිටත් බලා ගන්න පුළුවන් නේ මචං මෙයාලට ඉන්නවද කියලා. ඒ ඇරෙන්න මේකේ මේ ජනතා විරෝධ අරව මේව ආණ්ඩුවට ගේන්න එපා. මොකද ජනතාව ඇවිල්ලා ඒගොල්ලෝ රැක ගන්නවා කියලා ටිල්වින් සහෝදරයා කියනවා. අවුරුදු 20ක් ඒගොල්ලෝ ඉන්නවා කියලා. ඉතින් අවුරුදු 20ක් කොහොමත් දිගටම ඉන්න වෙනවා මචං. මොකද ආණ්ඩුව පෙරළුනොත් මුන් ඔක්කොම හිරේ යනවා. හරි විදියට. ඉතින් ඒකින්ද මුන් කීයටවත් බලය අතාරින්නේ නැහැ. මොකද මුන් කරපු මුන් මේ විපක්ෂයට සහ විපක්ෂයේ දේශපාලඥයන්ට දීපු පනිෂ්මන්ට් වලට ප්‍රතික්‍රියාවක් හරි every action has a reaction කියලා තියෙනවනේ. ඉතින් ඒකට ප්‍රතික්‍රියාව මුට්ටත් වෙනවා කියලා මුන් දන්නවා. හරි එක්කෝ මුන් අර ගෝඨාභය වගේ රටපැන ගනි දාමලා ගාලා මං හිතන්නේ එහෙම කරයි කියලා. මොකද බලය ලැබුණාම මචං මේක අතාරින්න ආසයි හිතෙන්නේ නැහැ කාටවත්. හරි ලේසියෙන් මේ හිතෙන්නේ නැහැ. ඔය JR උනත් පුළුවන් නම් තුන්වෙනි සැරේත් ඉන්න තමයි try කරේ. නමුත් එයාටත් තේරිලා ඒ කාලේ හිටපු ටිකක් කරමු. උගත් වැදගත් මිනිස්සු හිටපු ඉඳ තමයි ප්‍රේමදාසට දීලා ලලිත්ලා ගාමිණීලා හිටන් අයින් ගුනේ. හරි එතකොට චන්ද්‍රිකාලටත් තියුණා බලපෙරේතකමක්. එයා අනුර එයාගේ මල්ලිට දෙන්න ගියේ. නමුත් ඒක පක්ෂය ඇතුලෙන් කේස් ඇවිල්ලා ඒක නැවතිලා මහින්ද මාත්‍යාට ගියා. ඉතින් මහින්ද මාත්‍යා තුන්වෙනි සැරේ ඉන්න හිටියේ. සිරිසේනත් පුළුවන් නම් ඉන්න තමයි බැලුවේ. හරි ඉතින් ඒක හැටියක්. ඒක බලය ලැබුණාම මේ Tamanට ලැබෙන සැප සම්පත් අතාරින්න කවුරුවත් කැමති නෑනේ මචං. හරි කොහෙද මේ පැජට් රෝඩ් එකේ මේ පැජට්
පාරේ පැජට් රෝඩ් එකේ මේ ගෙවල් දෙකක් එකට එකතු කරගෙනනේ සිරිසේන රජ කළේ. ඉතින් දැන් මේ අනුර කුමාර දිසානායකත් කීයටවත් කැමති නැහැ මේ තියෙන සැප සම්පත් අතාරින්න. දැන් මචං ඔක්කොම සැප සම්පත් ගන්නවනේ. දැන් ඇම්බියුලන්ස් එකත් යනවා. ටිකක් පරක්කු වෙලා එන්නේ. ඇම්බියුලන්ස් එකත් යනවා. වාහන 60 මාරක් යනවා. 3ක් නෙමෙයි. වාහන 60 මාරක් යනවා. ඒ ඇරෙන්න තව මරු වැඩක් කරනවා. යන පාරවල් වල මචං එදාට පොලිසිය වලට වැඩ නැහැ. හරි මේ සිවිල් ඒවුනුයි අරුණුයි මුනුයි ඔක්කොම පාර පුරා. ඒ අරෙන්න හෙලිකොප්ටර් දෙකක් යනවා. හදිසියක් වුණොත් මචං අනිත් එකට පනින්න. ඒ සියලුම සැප සම්පත් දැන් විඳිනවා. හරි V8 එකේ මෙයා යන්නේ. කවුද බිග් එච්චන්. එතකොට අවුරුදු එකමාරක් යන්න ඉස්සෙල්ලා ගෙයක් හැදෙනවා මේ තට්ටු 3ක. ඉතින් ගහන එකත් ගහනවා 100 ගානට මේ ඒව ගැන කතා කරලා වැඩක් නැහැ. ඉතින් අවුරුදු 20ක් අවුරුදු 20ක් ඕන කියලා කියන්නේ මේගොල්ලෝ දීපු පොරොන්දු ටික ඉටු කරන්න. තාම නම් ඉටු කරපු එකම පොරොන්දුවත් මේකත් ඉටු කළා නැහැ. දීපු ඒවා 300 ගානක් දීලා තියෙනවා 360 ගානක්ද 370 ගානක්ද දීලා තියෙනවා පොරොන්දු එකක්වත් ඉටු කරලා නැහැ. මේ මහා පරිපාලන ප්‍රොජෙක්ට් එකකට කරේ පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ තීන්ත ගාන එක දැන් ඒකේ ටැප් මුම්මයි කඩන්නේ. මුම්ම කඩලා බලන්නකො අපි මේ මාර ප්‍රොජෙක්ට් එකක් කරා ඒකේ ඒවට හානි කරනවා අර මේ කියලා මේ උම්ම දාලා උම්ම කඩලා උන්ගේ මේකෙක් අත්අඩංගුවට අරගෙන එතන හෙන ඩ්‍රාමා එකක් කරන ඒකෙන් තමයි මේ අවුරුද්ද ඇද ගන්න හදන්නේ. හරි. ඉතින් එතන හැදුවට වැඩක් නැහැ. තව බස් ස්ටෑන්ඩ් දෙක තුනක් තියෙනවා. ඒවල ලයිට් උත් නැහැ, මෙලෝඩයක් නැහැ. බස් ස්ටෑන්ඩ් එකේ බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහා පිටකොටුවේ පාරේ ලයිට් කපනවා මාරයට. මේ දෙනෝ 1000ක් ගැවසෙන පිටකොටුවේ ලයිට් කැපුවට කමන්නේ වෙන නගරවල. මේකේ මචං මේ සුද්දෝ අරුම් මුන් එන පැය 24ම මිනිස්සු ඉන්න තැන ලයිට් ඔෆ් ටික ඔෆ් කරනවා පාරේ. එහෙම ගොම් මීහරක් මේගොල්ලෝ. ඉතින් අතන අරක හැදුවා කියලා ඇති වැඩකුත් නැහැ. මුන්ගේ මේ උන් තමයි බුලත් කියලා ගහන්නේ. මුන්ගේ ක්ලාස් එකේ උන්නේ. අර පූල් එකේ නාපු කට්ටියනේ මචං ඔය. මේගොල්ලෝ මේ මාර මේ පිරිසක් කියලා පෙන්වන්නේ යන්නේ දැන්. ඉතින් ඒ මෙයාලගේ මචං විනයක් ගැන කතා කරනවානේ පාර්ලිමේන්තුවේ. ඉතින් ඔය විනය ගැන මරු කේස් එකක් වුණා. මේ ඔය පාර්ලිමේන්තු විවාදයේ අතර මේ ගල්ලංගුරු කේස් එකට මචං මුන් පිස්සු වැටිලානේ ඉන්නේ. ඇත්තටම මුන්ට අර අබකාපු එකයි මොලේ දනවා වගේ මුන් පිස්සු වැටිලා ඉන්නේ. ඉතින් අර මේ අපේ ලක්මාලි මැතිනිය බොහොම ෆයිට් කරනවා පක්ෂ වෙනුවෙන් කෑ ගහනවා. අර මේ පුදුම ඇමතිකමක්වත් දුන්නේ නැහැ තාම මේ නියෝජ්‍ය ඇමතිකමක්වත් දුන්නේ නැහැ. හැබැයි එයාලට දීලා තියෙනවා අපි දන්න විදියට ඊට වඩා ලොකු වැඩක්. එයාටයි වීරප්පන්ටයි. මඩ බලකාය රක මේ නායකත්වය දීලා ඇදගෙන යන්නේ ඒ දෙන්න තමයි. ඉතින් ඒකට විශේෂ ගෙවීමක් කරනවාද අර මේ කොහොමද දන්නේ? දැන් මෙයාලා ටක් ගාලා නැගිටලා පාර්ලිමේන්තුවේ කටෙන් තමයි බය කරගන්නේ යන්නේ. එතකොට අපිට බිමල්ගෙන් අහන්න තියෙන්නේ මෙයාලගේ විනය ගැන ඔයා මොකද කියන්නේ කියලා. අර කෝප් කමිටුවේ කෑ ගහන ඔයාගේ නෝනගේ විනය ගැන මෙයාලගේ විනය ගැන පිස්සෝ වගේ කෑ ගහන ඒව ගැන මොකද කතා කරන්න කියලා. ඉතින් මේ කෑ ගහන එක මාර දෙයක් වෙලා තියෙනවා මචං. ඒ කියන්නේ මහා තඩි පිරිමිත් බය ගෑනිය කියලා අර ගම්පා පැත්තේ ඉන්න ගොබ්බෙක් පෝස්ට් එකක් දාලා තියෙනවා. මම දන්නම් කවුද ගොබ්බයා කියලා. මාපල ගමද මොකද මිනිහර එකෙක්. ඉතින් ඌට ලොකු ඇති මේ වගේ ගෑනු. හරි මේ වගේ වාචාල ගෑනු ඌට ලොකු උනාට අපිට නම් ලොකු නෑ. ඔය කටෙන් ගහලා මේවා කරගන්න ඔය සද්දෙම දානවා හිරුනි කාලා. හරි ඔයිට හැබැයි ටිකක් මීට වඩා ටිකක් වැදගත්කමක් හරි තියෙනවා. මේ අක්කු මේ කෑ ගහන්නේ කෑ ගහලා දැන් අනිත් එක මචං කෑ ගහන දැන් මාර විනයක් ගැන කතා කරනවානේ. හරි ඒ අරෙන්න දැන් අර ආච්චරයක් කතාවක් යනවා. කතානායකගේ මොනවද කතානායකගේ හරි ගිල්ලද මොකද්ද කියලා ඒකත් චෝදනාව ඉදිරිපත් වෙන්නේ මේ හා සම්බන්ධ පුද්ගලයෙකුට. ඉතින් ඒවත් තාවුරු කරන්න නැතුව කියන්න බෑ. බ්‍රයිබරි එකට ගියත් වැඩක් නැහැ. ඒවා බ්‍රයිබරි එකට අදාළත් නැහැ. මේ දැන් ඒ වගේ දේවල් පාර්ලිමේන්තුව ඇතුලේ වෙනවලු. ඉතින් ඒක ඇත්තද පුරුද්ද කියන්න දන්නේ නැහැ. කොහොම හරි මේකෙදී දැන් මෙයාලට මේ කාලා බීලා මචං මන්ද මෝරලා මදන මෝදකේ මදන විෂය කියන එක ඇවිල්ලා දැන් මුන්ට අර පාර්ලිමේන්තුවට එනකොට ඇඳගෙන ආපු 60 මේවා තදයි මචං. හරිද? දැන් ඊට පස්සේ දැන් ඔය මදනේ ගැව්වාම ඒව ගැන කතා කරනවා හිටන්. හරි කතා කරනවා දැන් අර මේ එනකොට ඇඳන් ආපු 60 තදයි එක්කෝ දැන් මේ අර රණහංසෝ
ඉගිලෙන් හදනවා 70% මේ අමාරුවෙන් ඉන්නේ තද වෙලා උනුත් එළියට පනින්න තමයි බලාගෙන ඉන්නේ රණහංශය උට. ඉතින් ඔක්කොම එළිය දාගෙන ඉන්නේ. දැන් එහෙම ඇන්දේ නෑ මචං මේ ඔය සාරිය ලස්සනටම අඳින එක්කෙනෙක් තමයි මචං රෝසි සේනානායක. සාරිය එයාත් පාර්ලිමේන්තුව ආවනේ. හරි ලස්සනට පිළිවෙලට ඇඳලා මචං ඇඟ වහින්න මේවා කරලා මේ අර ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ ඉන්න ගෑනු අය වගේ බොහොම ලස්සනට ඇඳලා ආවේ එක්කෙනෙක් තමයි මේ රෝසි සේනානායක. දැන් මෙයාලගේ මචං මේ කතන්දරේ රණහංශෝ එළියේ කුක්කු එළිය දාගෙන තමයි කතා කරන්නේ. අගමැතිනිය මචං සීතාම්බර සලු පට ඇඳලා එන්නේ එයා. හරි 70යි අරවයි බුරි අරවයි මේවා ඔක්කොම පේනවා කතා කරනකොට. ඉතින් එයාලගේ විනය එහෙමයි කොහොම හරි එයා ඉඳන් කියනවා දැන් අර මදනෙත් ගහලානේ තියෙන්නේ මේවා මේ එළියට ඇවිල්ලා එළියට පැනලා අරේ මේ ඒ වගේ කේසුත් කීපයක් වාර්තා වුණා. මෙයා ඉඳන් කියනවා කෝ ණයා පෙන්නන්න කියලා. කාටද කියන්නේ නරක මිනිහෙකුට කිව්වේ අර්ජුනාට කිව්වේ. අර්ජුනා කිව්වා ණයා පෙන්නන්න බෑ කැත ගෑනුන්ට කෙලින්ම කිව්වා කියන එක. ඔයාට ඕන නම් ඔයා එන්න මේ අපිට ණයා පෙන්නන්න කට්ටිය ඉන්නවා. අපිට කිසිම හේතුවක් නැහැ කැත ගෑනුන්ට ණයා පෙන්නන්න කියලා උ දීලා ඇදලා ඇරියා. ඒවා එන්නේ නැහැ මචං මේ ටීවී අරේ මේ එන්න. මම ඒ වීඩියෝ එක දාන්නම් අන්තිමට මේ ඒකත් බලන්න. දැන් ඉතින් මුන්ට වෙලා තියෙන්නේ මචං මුං ගල්ලංගුරු කේස් එකේ හින්දා මුන්ගේ නියම ස්වරූපය මුන්ගේ හොරකම වංචාව කොහොමද කියනවා නම් අකුරැස්සේ ප්‍රාදේශීය සභාවේ සභාපති කියලා තියෙනවා අපේ එකා හොරු වුණත් අපි ඌව රැක ගන්නවා කියලා. ඉතින් මේමනේ මචං මහා එකා ඇදේට යනකොට හරි මුන් හොරකම් කරලා මුන් සෙට් එකම 159 දෙනාම එක්ක වෙලා හොරකම් කරලා ඒක කවර් කරගත්තා වගේ අකුරැස්ස සභාපතිය කියලා තියෙනවා. මොකද්ද ගහක් කපලාද මොකද්ද ඌ ගහ කැපුවා තමයි හොරකමක් තමයි. හැබැයි අපි ඌව රැක ගන්නවා මොකද ඌ අපේ එකා කියලා. ගිහලා එන්නම් මචං ඇසුදුස් ටේක් කෙයා ගුඩ් බයි. ඕද නයි නැගිටලා පෙන්නන්නකෝ මයික් එක දෙන්න. ඕද නයි නැගිටලා පෙන්නන්න මූණ පෙන්නන්නකෝ පොඩ නයිර් බෙකේ බලලා. හරි ඒක නිසා මෙතන හරි අපි මේක මේ නිකන් ඔය ගානට එන්න ලෑස්ති වෙන්න එපා. සමහර කියනවා ඔයාට ණයක් තියනවා නම් නැගිටලා පෙන්නන්න කියලා. අපිට මෙහි ඇවිල්ලා එහෙම කැත මිනිසුන්ට ඇවිල්ලා අපේ ණය නැගිටලා පෙන්නන්න ඕනේ නැහැ මේ ගරු කතානායකතුමනි. අපි පෙන්නන්න ඕන නම් අපේ ගෙවල් වල ඉන්න මිනිසුන්ට පෙන්නන්න ණය නැගිටලා. හැබැයි මේ පාර්ලිමේන්තුව ඇවිල්ලා ණය දිනනවා නම් නැගිටලා පෙන්නන්න කියලා කතා කරන කැත ගෑනුලාට කියන්න කරුණා කරලා මේ මිනිසුන්ට කියන්න ගෙවල් වල කියලා මිනිහට කියන්න කියලා ණය පෙන්නන්න කියලා. මේ දැන් ඔය අන්න ඔරේ ඉන්නවා මම දන්නේ මම දන්න නමට කක්කි සුදා කියලා එක්කෙනෙක් ඉන්නවා. දැන් කක්කුස් කියලා කියන්න පුළුවන් නම් අපේ මේ අමැතිදයාට මම මේ කක්කි සුදාගෙන කතා කරන්නේ. එයා කොච්චර අවාස කරනවද? කොච්චර කැත විදිහට කතා කරනවද? ප්‍රයිම් මිනිස්ටර්ත් එක්ක ගිහිල්ලා හයිවාර් ගාලා මේ පිටපස්සේ මෙහෙම අල්ලන්න පුළුවන් නම් කක්කි සුදාට ඊට පස්සේ මේ එයා කියන කතාවට එයා කියනවා ඔපෙරා හවුස් එක පඩිපෙළ තියලා මොකරි කරනවාට. එහෙනම් එයා එහෙම කියලා අතදාපු මිනිසුන්ට කියන්නේ මේ ඒක කරන්න කියලා. කොච්චර මන්ත්‍රීතුමා මාතෘකාවට අදාළව කතා කරනවා. කක්කි සුදාට අදාළ තියනවාද කියලා මේක නැති කියලා හොයාගන්න මාතෘකාවට. හැබැයි මම මේ කියන්නේ එහෙම මේ රටේ අනේ මේ කරදර කරන්න එපා. අදාළ නැත්තද කියලා මම කියනකොට ඔයා අහන්න. ඔයා අදාළ නැද්ද කියලා මට කියන්න ඕනේ. ඔයාලට ඩොබිලාට හොදන්නේ එයා. මම නෙවෙයි. ඩොබිලාට හොදන්නේ එයා. එතකොට එයා මේ පාර්ලිමේන්තුව අවාස කරලා තියෙනවා කියලා අවුරුදු එකමාරකට කලින් මම දාපු කොමිටිය එක දාපු නඩුවක්. අද වෙනකල් ඔය අරගෙන ගිහලා නැහැ. හැබැයි මම කියපු නැත්තේ ස්වස්තික අරුලින්ගට මම අවාස කරා කියලා කියපු නැත්තේ කන්සර්ට් එක නැති වචනයක් ඔයා හොයාගෙන ඇවිල්ලා මට දවස් 8ක් දඩුවම් කරා. මේ ලැජ්ජ වෙන්න ඕනේ. මම ඇත්තටම මම විශ්වාස කරනවා මේක අහන් ඉන්න සිංහල ජනතාව විශ්වාස කරනවා නම් මේ අරුණා ආණ්ඩුවකින් තවත් ඔකට වංජා දූෂණ අල්ලනවා වර්ධන කරනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ මේගොල්ලෝ එහෙම කරනවා කියලා. හැබැයි එහෙම කරනවා නම් මේ රටේ අර සිංහලයෝ මෝඩයෝ කවුම් ගන්න රෝදියෝ කියන එක ඇත්ත වෙනවා.